මට කියන්න හැම දෙයක් හිතේ තියෙන දුක නිවෙන්න හදේ ගැසුම දැනෙන තැනක මං ආසයි අහන්න Hi lamai, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද ඉරිදා මම මේ උදෙන්ම නැගිටලා ඉන්නේ. ඉතින් මට good morning හින්දා ඔයාලටත් good morning. ඇත්තටම අද නිකන් cleaning day එකක් වගේ. මොකද මම ගොඩක් දවසක් ඉඳන් හිතන් හිටියා අස් කරන්න ඕනේ කියලා. ඉතින් අද නිවාඩු දවසක් ඉඳන් මං හිතුවා අද මගේ ගෙදර හොඳට clean කරන්න. ඒ අසින් මගේ මෙන්න මෙහෙම pimple එකකුත් දාලා තමයි ලොකු pimple එකක්. ඉතින් එහෙනම් අපි පටන් ගමු. ඉතින් අද ඔයගොල්ලන්ට බලන්න තියෙන ඇත්තටම ක්ලීනින් vlog එකක්. ඉතින් කමන්නේ මට හිතෙන එකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ක්ලීනින් කිව්වට ඉතින් ඒක විතරක් නෙමෙයි, තව දේවල් තියෙනවා මේ vlog එකේ ඔයගොල්ලන්ට බලන්න. එතකොට තව එක්කෙනෙක් ඉන්නවද මාත් එක්ක? ඉතින් මේ ඔක්කොම බලන්න දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මුලින්ම වොෂ් එකක් දාලා එතකොට උදේට කාලා මොකද මට හොඳට බඩගිනි ඒ ටික ඉවර කරලා එමු මුලින්ම ක්ලීන් කරන්න පටන් ගන්න. ඉතින් ඔන්න පරණ ඇඳුමකුත් මේ වගේ මන් දාගත්තා. ඉතින් දැන් මුලින්ම කාලෙමු. ඉතින් ළමයි මොන දෙයටත් කලින් අපි හොඳට කාලේ ඉන්න ඕනනේ. ඉතින් ඇත්තටම මම අද උයන්නේ නැහැ. මොකද උයන්න ගියොත් වෙලාව යනවා අනිත් එක මට කම්මැලි හිතෙනවා. ඒක නිසා අද උයන්නේ නැතුව මේ වගේ සිම්පල් දෙයක් කාලා මගේ වැඩ ටික පටන් ගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් රස ඔම්ලට් එකකුත් හදාගෙන දැන් හදන්නේ මේ ටික කන්න. ඉතින් කාලා ඊළඟට මම මේ ආවේ මොකද අද පායලා තියෙනවා මේ දවස් ටිකේම ළමයි එක දිගට වැස්සා. ඉතින් මට රිදිරිකවත් වෙල ගන්න හම්බුනේ. ඉතින් මම මුලින්ම ඒ ටික එළියට දාලා ඊළඟට එනවා මගේ කිචන් එකට මගේ වැඩ ටික පටන් ගන්න. ඉතින් ඔන්න මුලින්ම කරන්නේ මම මගේ ෆ්‍රිජ් එක ඇතුළ හොඳට ක්ලීන් කරන එක. මොකද දවස් ගාණක් තිස්සේ හිතන් හිටියා මගේ ෆ්‍රිජ් එක හොඳට ක්ලීන් කරන්න ඕනේ කියලා. ඒ වුණාට ටයිම් එකක් හම්බුන්නේ නැහැ. ඔන්න අද ඉතින් මුලින්ම මම පටන් ගන්න ඒකේ. ඉතින් ෆ්‍රිජ් එකේ උඩ තියෙන මෙන්න මේ ලට ලොට්ටු ටික මුලින්ම මම අයින් කරනවා. ඇත්තට මේක වැඩකට ඇති දෙයක් නෙමෙයි. උනාට හැමදාම මේක එතන තියාගෙන ඉන්නවා මම. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇතුලේ තියෙන රැක්ස් ටික ගලවලා එළියට ගන්න ඕනේ. ඉතින් ඒකට තියෙන බරු ටික මම ඔක්කොම මුලින්ම එහෙම අයින් කරලා ඒ ටික එළියට ගන්නවා. ඒ ටික හොඳට හොදන්න. ඉතින් ෆ්‍රිජ් එකේ එක ඒවා දාලා එළවලු වඩම්මනම් ඔක්කොම දාන්න ඒකටනේ. ඉතින් ඒවා දාලා මේ රැක්ස් ටික ටිකක් ජරා වෙලා තිබුණේ. ඉතින් ඔන්න ඒ ටිකත් මම හොඳට හොදගත්තා. ඉතින් රැක්ස් ටික ආයෙත් ඇතුළට දාන්න කලින් ඇතුළත් මම හොඳට ක්ලීන් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඇතුළත් හොඳට මෙන්න මේ විදියට ලස්සනට ක්ලීන් කරගත්තා. ඉතින් ඒ ටික ඉවර කළා මම ඊළඟට යනවා මගේ ගෙදර අස් කරන්න. ඉතින් ඔන්න බලන්නකෝ කවුද ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම එයත් එක්ක මෙහෙම ගෙදර ඉන්න එක තමයි මම කරන්න ආසම දේ. See the
ඉතින් මගේ උදව්වට කියලා මෙන්න මෙයත් ආවා. හැබැයි විනාඩි 5කට විතර පස්සේ යානම් පේන්න හිටියේ නෑ. ඉතින් අපි දෙන්නටම අපේ ගෙදරවත් හරියට ක්ලීන් කරගන්න උනේ නෑ. මොකද මේ දවස් ටිකේම එක දිගටම අපි දෙන ගෙදර හිටියෙත් නැහැ. අනිත් එක දිගටම වැස්ස. ඉතින් ඒවත් එක්ක හරියට අපිට ටයිම් එකක් තිබුණේ නැහැ හොඳට ක්ලීන් කරගන්න. ඉතින් අද අපි දෙන්නත් එක්ක එකතු වෙලා කොහොම හරි ක්ලීන් කරලා ඉවරයක් කරගන්නවා. ඉතින් ඊළඟට මහන්සි යන්නත් එක්ක මම අපි දෙන්නට කොෆි දෙකක් මෙහෙම හදාගත්තා. පොඩි ස්නැක් එකක් එක්ක. ඉතින් අර විනාඩි 5කට පස්සේ පේන්න හිටපු නැති කෙනා මෙන්න මෙතන හිටියා. මම හොයාගත්තා. ඉතින් ඊළඟට අපි දෙන්න මේ යන්න ලෑස්ති වෙන්නේ බඩු ටිකක් ගන්න. මොකද ෆ්‍රිජ් එක ක්ලීන් කරාට දැන් ඒකට මට දාන්න බඩුනේ. ඉතින් අපි දෙන්න ගියා ඒකට ඕන කරන බඩු ටිකක් ගන්න. ඉතින් යන ගමන් මුලින්ම අපි ආවා බෙහෙත් ටිකක් ගන්න. මොකද මෙන්න මෙයාට ටිකක් සනීප නැහැ. ඉතින් ඒක නිසා ඒ ටිකත් අරගෙන ඊළඟට අපි ආවා ළඟම තියෙන ෂොප් එකට. මෙන්න මෙහෙම අපිට ඕනම කරන බඩු ටිකක් ගන්න. අපි දැන ගියහම මෙහෙම තමයි හැමදාම එතන තියෙන ඔක්කොම ටික අරන් බලලා අපි දෙන්නට මේක සැටිස් නම් සාකච්ඡා මාර්ගයෙන් ඒක ගැන කතා කරලා අපි දෙන්නට ඕකේ නම් විතරයි අපි ඒක ගන්නෙ. ඉතින් මෙන්න මේ නූඩල්ස් එකත් අපි දැක්කා. අපි කිව්වට ඇත්තටම මෙන්න මෙයා තමයි දැක්කේ. එයාගේ හැට තමයි ඔන්න ඔය වගේ ඒවා හම්බෙන්නේ. අපි සාමාන්‍යයෙන් අලුත් ඒවා ඉක්මනට try කරලා බලනවා. මේක නම් ඇත්තටම අපි දැකලා තිබුණේ නෑ මේ නූඩල්ස් එක. ඔයාලා කාලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපි දෙන්නට හිතුණා ඒකත් පොඩ්ඩක් අරගෙන try කරලා බලන්න. ඉතින් ඒ ටිකත් අරගෙන ඔන්න ඉක්මනටම අපි ගෙදර ආවා. වෙන ගමන් කෑම එකකුත් අරගෙන ආවා. මොකද හොඳටම හවස් වෙලා මම අද ඉුවෙත් නැහැ නේ. ඉතින් හොඳටම බඩගින්න හිටියේ. ඉතින් මට ලොකු බබෙකුත් ඉන්නවනේ කවන්න. ඉතින් එයාටත් කවන ගමන් අපි දෙන්න මේ කේ ඩ්‍රාමා එකක් බලනවා. ඉතින් මේ කේ ඩ්‍රාමා එකත් ඇත්තටම මාරම ලස්සනයි. අපි තාම මේ කතාවේ මුල ඉන්නේ. ඒ උනාට ඇත්තටම මාර ලස්සනයි. ඒක වෙනස්ම තීම් එකක කතාව. ඉතින් ඔයාලා දන්නවනේ මම සාමාන්‍ය කේ ඩ්‍රාමාස් බලන්න පුදුම ආසයි. සහ මම හැම විදියම කේ ඩ්‍රාමාස් බලන්නේ නැහැ. මට ඒක සැටිස් නම් ඒකේ ලොකු ස්ටෝරි එකක් තියෙනවා නම් විතරයි මම ඒ ඩ්‍රාමා එක බලන්නේ. ඉතින් මේකත් ඇත්තට මේ වගේ වෙනස්ම කතාවක්. ඉතින් මට ආසයි හිතන බලන්න. ඉතින් අපි දෙන්නම දැන් පිස්සෙන් වගේ කේ ඩ්‍රාමාස් බලනවා. දැන්නම් මං හිතන්නේ හවස 6ට විතර ඇති. ඉතින් එළිය හොඳටම වහිනවා. ඉතින් හවස 6 වුණාට වහින හින්දා ගොඩක් කළුවරයි. ඉතින් කොහොම හරි දැන් ඊළඟට මට තියෙන්නේ මං ගෙනාපු ටික අස් කරගන්න ඕනේ. ඉතින් ඊට කලින් පාන පත්තු කරලා අපි යමු කිචන් එකට මං ගෙනාපු ටික අස් කරගන්න.
ඉතින් ඇත්තටම ඉස්සරහට අපි දෙන්නම හිතාගෙන ඉන්නවා ඔයාලත් එක්ක අලුත් දේවල් වෙනස් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම ෆුඩ් රිවිව්ස්, එතකොට ට්‍රැවල් ව්ලොග්ස්, අපි දෙන්නම ආසයි ගොඩක් ට්‍රැවල් කරන්න. ඉතින් ඒ වගේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම ඒකට තාම අපි දෙන්නටම ටයිම් එක හදාගන්න උනේ නැහැ. ඉතින් ඉස්සරහට අපි ප්ලෑන් එකක් තියෙනවා කොහොමද ඒ ටික මැනේජ් කරගන්න කියලා. ඉතින් ඒ හින්දා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අස්කල් ඉවරලා මං ගෙනාපු සමහර දේවල් මේ විදියට මට උයන්න ගන්න ලේසි වෙන විදිහට මේ විදිහට ක්ලීන් කරලා හොඳට කප්ස් වල දාලා ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගන්නවා මම. එතකොට මට මාර ලේසි ඒක උයන්න ගියාම. ඉතින් ඔන්න දැන් නම් ගොඩක් ට්‍රෑ වෙලා මම ඉතින් වොෂ් එකක් එහෙම දාලා දැන් මේ ආවේ මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක කරන්න. ඉතින් මම මේ දවස්වල ස්කින් එක ගැන ගොඩාක් හිතනවා. මොකද පිම්පල් එකක් එහෙමත් ඇවිල්ලා පොඩි ස්කින් එක ඩල් වෙලා තිබුණ එක දැන් ගොඩක් දුරට හරි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද අපේ නැගේ දවස ගෙවුණ. ඉතින් මං හිතනවා ඔයාලා එන්ජොයි කරන්නද කියලා. ඉතින් අතට මම vlog එක මෙතනින් නතර කරනවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපිට ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක අපි එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.